වගේ මේ මැප් එකේ පෙන්වන්නෙත් නෑ බස් එක ඈ අඩෝ මං උඩින් නේද ආවේ අඩෝ ඒ කොහමද මං ඒ උඩින් ආවේ අඩෝ මං මූට මාර හැකියාවක් බන් දිනේ උඩිනුත් එනවා යකෝ මහා පාරේ ජීවිතේ බස් රථ රීදුරකගේ ජීවිත කතාව හෙල්ලෝ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මචං තතන ගල වෙන්නවා මේ සුපිරි වල සාදරෙන් ඉතින් මචං අද නම් වීඩියෝ ස්කිප් කරන්න එපා මොකද ඒක නෝගේ සල්ලි වුණාම ගේම් එක ඇතුළේදී කරන්න මං හැම අරම දුර රූට් එකක් තියෙනවා මචං. ඉතින් මේ රූට් එකේ පට්ටම ලස්සන තැන් ටිකක් තියෙනවා. ඉතින් මම මේ ලස්සන තැන් ටික මාත් පෙන්නන්න ඕනේ කියලා ඉතින් ඔයාලටත් ඉතින් ඔන්න ඔය සල්ලි මුකුත් ඕනේ නැහැ ඔයාලා ඉතින් මගේ වීඩියෝ බලනවනේ ඉතින් බලලා මොනවා හතරලක් ගන්නවනේ ඉතින් ආතලේ තිබ්බනම් ඇති කියලා ඉතින් මම දැන් දිගටම වීඩියෝ දානවා බය වෙන්න එපා දැන් දිගටම වීඩියෝ දානවා බය වෙන්න එපා මම දැන් දිගටම වීඩියෝ දානවා බය වෙන්න එපා මහලා හත්ති හුත්තයි It's me. It's me. Hey, Kerry, Okay, prashna okay. Okay. Calling cola, Corona. Calling cola, Corona. මල්ලිට කියන්න මල්ලි බදිනවමයි කියලා කිව්වේ හරිද? වාට කියන්න වෙන කොල්ලෙක්දියා ඇහැක් කරලා බැලුවේ. හැබැයි තුන්වෙනි හැම බලලා. එතකොට මල්ලි අතර පොයටම සිලුත් ගන්නවලු මල්ලි. ආදරේ පපුවේ හිලා. මන්ද බඩුව එතකොට. මන්නේ බඩුව. මන්නේ බඩුව හරියට. උඹනේ බඩුව උඹ බඩුව දැන් හරිනේ උඹට උඹ බඩුව හරිද උඹ බඩුව මන් නෙමෙයි උඹ බඩුව තෝ බඩුව කොහොමද පස්සෙන් එන්නේ උඹ බඩුව Calling cola, Corona. යෝ මොකද වෙන්නේ ඉතින් සාදරෙන් හදන පිළිගන්නවා SL Gaming ඉතින් අපේ YouTube channel එකේ අලුත් වීඩියෝත් එක්ක ඉතින් අලුත් වීඩියෝක් කියන්නේ මේ අවුරුද්දේ ගෙන අලුත් වීඩියෝ එක ඉතින් ගිය අවුරුද්දේ පෙබරවාරි වලින් පස්සේ channel එකේ වීඩියෝ වැටුන්නේ නැහැ සීන් ලොකු සීන් නැතිනව කතා කරන්න ඉතින් ඔකර විසිලා අඩෝ ගොඩ කාලෙක මූණ දැක්කේ බං බෝ දැක්ක කල් බලපන් කොහේ ඉතින් මොකද වෙන්නේ උඹට කියන්නේ මම මොකද වෙන්නේ මේකට මේ ඉතින් සීන් එකක් තියෙනවා කතා කරන්න පොඩි සීන් එකක් වුණා ඉතින් channel එක නම වෙනස් කරලා තිබ්බ කාලයක් තියෙනවා channel එක නැතුව තිබ්බ කාලයක් ඉතින් ලොකු සීන් එකක් වුණා ඉතින් කෙටියෙන් කියන්න හැමදේම මෙතන කියනොත් පැය දෙකක් විතර මේ වීඩියෝ එක දික් වෙනවා ඉතින් හරි ඉතින් වැඩි බයිලා ඕනේ නැහැ වැඩි කතාවක් ඕනේ නැහැ මියන් කෙලින්ම වීඩියෝ එකට ඉතින් යන්න ඉස්සර මතක් කරලා හැමදාම වගේ බලන්න ඉතින් ලයික් බටන් එක ඔබලා කැමතිද subscribe කරන් යන්න ඕනේ අලුත් කෙනෙක් නම් ඉන්නේ subscribe කරන් යන්න කිසිම අවුලක් නැහැ මේ අපි යන් වීඩියෝ යන කියන්නේ මේ වඩ දැන් මම කියන එක අහගෙන කම්මැලි වගේ නා මේ ඔය මම ප්ලේ කරපු රේස් එකක් තියෙනවා මේ ඕක බලාගෙන ඔයාලට මං කියන එක අහන් ඉන්න පුළුවන් ඈ ඒක තේරුම් ගන්න මට තේරෙන්නේ නැහැ කොහමද ඔය වීඩියෝ එක බලාගෙන මං කියන එකත් අහන් ඉන්න එලකිරි අපි හරි ඉතින් කෙටියෙන්ම කියන්න සීන් එක මොකක්ද කියලා මොකද මේක දික් කරන්න බෑ ලොකු සීන් එක මම මේ හරි කෙටි කරලා කියන්නේ ඉතින් channel එකට මොකද උනේ channel එක නැවැත්තුවා හරි සරලව කියන channel එක මම නැවැත්තුවා නැවැත්තුවා කියන්නේ 2024 ඔක්තෝබර් වලින් පස්සේ මම channel එකට වීඩියෝ දාන්න සම්පූර්ණයෙන්ම නැවැත්තුවා නවත්තලා මම ලයිව් කරන්න ගත්තා මම ගේමින් ලයිව් කරන්න ගත්තා ඒ Truckers of Europe 3 ගේම් එකේ සහ බසීඩ් වල බස් එමුලට ඉන්දුනීසියා ගේම් එකේ ලයිව් කරන්න ගත්තා සහ 44 වෙන වෙන ගේම් ගහුවා ඉතින් ඔහම ඉන්න කාලේ මම මෝඩඩත් කරා මෝඩඩ නොකර නෙමෙයි හින ගොංගඩ පොඩ්ඩකුත් කරා මහලු මඩ මේක අන්තියට මමත් තුනා හුරු පපුව හැදුනා ඉස්සන පුතා dari gua yo aduh kagak emak ayam cara gamma gamma anua yo gamma yo lagi kena
හරි හරි කොහොම හරි ඉතින් ගොන් ආතල් ගත්ත තනියම එතකොට විඩියෝ දැන් නවත්තලා මං ලයිව් කරන ගමන් හිටිය කාලේ එතකොට ගොන් අරත් කරා ඔය වගේ ඊට පස්සේ මේ ඇතරම channel නවත්තන්න හේතුව ඇවිල්ලා පොඩි ලව් සීන් එකක් ඉතින් ෆස්ට් ලව් එක කියලා කියන්නේ ඉතින් ගානක් නැහැ කොහොම හරි දැන්න කරපු මුල් කාලේ පොඩි බූටක් කෑවා ඊට පස්සේ මේ පොඩ මානසික වැඩලා හිටියද ඉන්න කාලේ කරපු ගොන් අර තමයි මචං channel එක නවත්තලා ඉතින් එන විකාරයක් කරා කොහොම හරි දැන් පසු තැනකට දැන් අපි ආසර නැගිටිමු හරිද අපි channel එක ආසරක් ගමු දැන් තමයි channel එකේ reach එක බහැලා තියෙන්නේ එතකොට channel එක නැති වුණා channel එක නැති වෙච්ච scene ටිකුත් ගියා මට කියන්නම් channel එක නැති වුණා පස්සේ ආයේ මේ channel එක කොහමද ගත්තා channel එක ගත්තේ මාස 8කට පස්සේ ඉවදෙස කරනවද මාස 8ක් ගියා channel එක ගන්න මාස 8කට පස්සේ තමයි channel එක ගන්න වෙලට බැස්ස ඇත්තම කිව්වා ඉතින් හරි එතකම මම මේ වැඩි අත්තර දාලා තිබ්බේ ගන්න බැරුව තිබ්බේ කොහොමද පොඩි ලේසිකම ඇත්ත වෙලා මම අරගත්ත කොහොම හරි ඒත් දැන් channel එක reach එක බහැලා තියෙනවා මේ channel එක නග්ගලා ගමු ඇසක් ඔයාලා ඉන්නකම් බය නැද නැහැ මම දන්නවා ඔයාලා ඉතින් රත්තරන් මිනිස්සුනේ කොහොම හරි මල්ලි subscribe කොහොම හරි ඉතින් ඔය ඉන්න කාලෙදී පස්සේ channel එක නැති වුණා කියන්නේ මම FM machine කියලා පස්සේ channel එක නම වෙනස් කරා තිබ්බ වීඩියෝ අයින් කරේ නෑ කීරත් ඔක්කොම දැම්ම private දාලා short private දැම්මා post ටික ඔක්කොම අයින් කරනවා මට ඔක්කොම වීඩියෝස් ටික ගේමින් වල අපි ගහ වීඩියෝස් 200 ගණන්ක්ද 300 ගණන්ක් තිබ්බ ඔක්කොම දැම්ම ප්‍රයිවට් දාලා අපි ලයිව් කරන්න ගත්තා. ඉතින් ලයිව් වල මගේ පරණ කට්ටිය හිටිය අලුත් කට්ටිය දන්න වැඩි ලයිව් සීන් එක නා. එන මහලුවට කතා කරන්න යන්නේ නැහැ. මොකද මේකෙන් තමයි channel එක නැති වුනේ. ඒතර මම ලයිව් වල සින්දු ප්ලේ කරා. ඒතර සින්දු කියන්නේ ලයිව් 100 කට විතර සින්දු කොපිරයිට් එක දිගට තිබ්බා. මම ක්ලේම් කරෙත් නැහැ. පස්සේ channel එක රිමූව් කරා. රිමූව් කරේ 2025 ජූලි මාසේ 10 ඔය වගේ කාලෙක තමයි රිමූව් කරේ. ඊට පස්සේ කොහොම හරි ඉත හදාගෙන අලුත් channel එකක් පටන් ගත්තා. මම අලුත් channel එකක් තව කරනවා. ඒක නම් මේ වදන් ගහන්න එකදී මේ ගේමින් මොකද මේ වදන් ගහන්න. ඉතින් ආතල් එකේත් live වෙනවා. ඒ live වෙනවා. ඔයාලා මගේ මුණ බලන්න ඕනේ නම් මගෙත් එක්ක කතා කරන්න ඕන නම් ඒකට එන්න සෙට් වෙන්න පුළුවන්. මේ මම ඒක live වෙනවා. ඉතින් ඒක දැන්ට පොඩ්ඩක් නවත්තලා තියෙන. ඉතින් ඔයාලා වීඩියෝ බලලා කමෙන්ට් කරන්න. ඔයාලා එනවා නම් මම දිරමයි live කරන්න. කොහමද මම ඒක link එක පල්ලෙන් දාලා තියෙනවා. මෙන්ෂන් කරලා තියන්නම්. කැමති කට්ටිය කියලා බලන්න. subscribe කරන්න එකත් මේ කොහොම හරි channel එක දැන් නැති වුණානේ කොහොම හරි. ඉතින් මේ ළඟදී කියන්නේ දැන් මැයි මාසේ මැයි නෙමෙයි මේ මාර්තු මාසේ අන්තිම හරියේදී මම නිකොල්ගේ ඇපිලට තාම ඇපිල් එකක් දාන්න පුළුවන් channel එකට. හරිද? කියන්නේ channel එක නැහැ. නමුත් මම ගාව Gmail එක තියෙනවා. මම email එක log දෙද්දි මට YouTube එකේ කිසිම විදිහක් පෙන්වන්නේ නැහැ. පෙන්වන්නේ channel එක remove කරලා තින්නේ. කැමති නම් ඇපිල් එකක් දාන්න නැත්නම් වෙන account එකකට මාරු වෙන්න කියලා. මම ඕක try කරේ නෑ. මොකද කලින් ඇපිල් එකක් දාන්න email වලට ගිහලා බැලුවා දාන්න බෑ. මොකද channel එක link එක නෑ මං ගාව. channel එක link එක නැතුව ඇපිල් එකක් දාන්න බෑ. ඒ link එක ඒගොල්ලෝ link එක මට දීලා තිබ්බේ. link එක වැඩ කරන්නේත් නැහැ. channel එක link එක කියලා දීපු link එක වැඩ කරන්නේ නැහැ. කොහොම හරි මං අර email එකට ගිහිල්ලා කියන්නේ YouTube එකට ගිහිල්ලා ඒකෙන් අර Gmail මාරු කරන scene එකට ගිහලා එතනින් මගේ මේ channel එකේ Gmail එක තියෙන account එකට ගියාට පස්සේ වීඩියෝ පෙන්වන්න දෙනවා මට අර ඇපිල් එකක් දාන්න පුළුවන් කියලා මං කිව්වේ. මං ඇපිල් එකක් දැම්ම. ඒක හරි ලේසි. කියන්නේ අපි ආචේ ඇපිල් එක මචං දාද්දි මොකද ඉල්ලන්නේ නැහැ. අපිට තියෙන්නේ ටයිප් කරලා දාන්න මචං. ඒකට ඉතින් මම වැරද්ද පිළිගත්තා. මගේ වැරද්දනේ මචං මොනවද මම කොපිරයිට් තිබ්බා මම ක්ලේම් කරේ නෑ. ඒක තිබ්බෙත් මම වෙන කෙනෙක් කොපි කරයි කියලා වෙන කෙනෙක්ගේ දෙයක් අනවසරේ මගේ channel එකේ දැම්ම එකට තමයි තිබ්බේ. එයාලා channel එක remove කරන්න කලින් දාලා තිබ්බ email එකේ. කොහොම හරි ඉතින් මම මගේ වැරද්ද පිළිගත්තා මචං. ඉතින් මම හිතලා කරේ නෑ මචං. හිතුවේ නෑ ඔච්චර දෙයක්. කොහොම හරි වැරද්ද පිළි අරගෙන සමාව වෙන කියලා ආයෙ වැරදෙන්න වෙනවා කියලා පොරොන්දුත් වෙලා අප පිට මුදා හැරියා. එක chance එකක් කොහොම හරි දුන්නා. ඊට පස්සේ මේ chance එක දීලා ඉතින් දැන් channel එක පරිස්සම් කරගන්න ඕනේ. ඒකට දැන් copyright ඔක්කොම හරි මම කොහොම අයින් කරලා දින්න අයින් කරලා තව කීපයක් තියෙනවා අයින් කරන්න ඕනේ. ඉතින් ඔහොම තමයි scene එක උනේ. පස්සේ මම කල්පනා කරා මොකද එකපාරක් channel එක අවදානමක වැටුනේ. channel එක නැති උනේ. අවදානම කෙලිම නැති උනානේ. නැති උනේ ඔය මේක නිසා. ඔය live කරන එක scene එක නිසා. ඉතින් මම කල්පනා කරේ ආයෙසරයක් අවදානමක් කරන් රිස්ක් එකක් කරන් ඔය live කරන්න ඕනේ නැහැ. සහ මේ live වල කට්ටියක් නැහැ. ඉතින් අර මුලදී නැතුවම බෑ අනේ අශිනවා live වෙනකම් බලන් ඉන්නේ මනම් කිව්ව මිනිස්සු channel එකට අරගෙන මම සතියක් live එක දෙකට ආවා. ඒත් එක බල්ලෙක්වත් නැහැ. ඒක නෑ එහෙම කියන්න බෑ. මොකද සාධාරණ sorry. එහෙම නෙමෙයි. මතක කීප දෙනෙක් ආවා. හරිද? ඒ කට්ටියට ආදරේ මතක් කරන නම් ගම් මෙතන කියන්නේ ගොත් නම් අමාරුනවා. කොහොම හරි එහෙම ගමන් ප්‍රශ්න වෙන්න පුළුවන්. අපේ නම කිව්වා නම් කියලා කියේ. කොහොම හරි අපේ කීප දෙනෙක් ආවා. ඉතින් කියන්නත් කලින් යාලා ආවා. යාලා මම channel එක හම්බෙච්ච ගමන් මම post එකක් දැම්මා මගේ second channel එකේ. යාලා ඒක දැකලා කොහොම හරි ඒකට comment දාලා දෙම්බා. හරි ආදරේ හරිද ඔයාලට වීඩියෝ බලනවා නම්
සමාව වෙන්න. ඉතින් FM මෂන් නම් අය කරන්නේ නැහැ. ඉතින් ගොඩක් අයගේ හදවත් නෙව ලයිව් එකත් අය කරන්නේ නැහැ. ඒක කරනවා අපේ සෙකන්ඩ් channel එකේ මචං. ඉතින් කැමති නම් කියලා සෙට් වෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ අක්කා කෙනෙක් ඔයාගේ ගෙදර අක්කා කෙනෙක් ඉන්නවා නම් අර දෙන්න අක්කට ෆෝන් එක මල්ලි අක්කට ෆෝන් එක දෙන්න කියන්න අශින් කියලා අයියගෙන මෙහෙම ලයිව් කරනවා දෙන්න ඉතින් අනවශ්‍ය තොරතුරක් කවුද මල්ලි මේ ස්ක්‍රිප්ට් එක ලිව්වේ හරි ඉතින් ආය අවදානමක් ගන්න ඕනේ නැහැ නේ කියලා මේ channel එකේ දෙකට වීඩියෝ දාන්න ගත්තා ඉතින් අද පොඩ්ඩක් මේ ස්පෙෂල් මම ඉතින් එඩිටින් දාලා පට්ටකේමත් දීලා දවස් ගණන් එඩිට් කරලා එහෙම දැම්මට ඉතින් ඉස්සරහට මෙහෙම නැතේ නමුත් ඉස්සරහට ඔයගොල්ලෝ වෙනස්කම් ගොඩක් කරන්න හිතන් ඉන්නවා ඉතින් කැමතිකට සබස්ක්‍රයිබ් එකතු වෙන්න පුළුවන් ඉතින් ආසරක අපි ඇවිල්ලා ඉන්නේ ඒක තමයි කියන්න ඕන උනේ හරිද ඇත්තටම ඉතින් ඔච්චර තමයි කියන්න ඕනේ ඉතින් මාරු දෙයක් කියන නෑ කොහමද ඉතින් මම දැන් තනියෙන් ඉන්නේ නැත්තම් මොකද ඉතින් මම දැන් ඉස්සර වගේ කට්ටිය නෑ දැන් මම තනියෙන් තමයි මේ ගේම් ඉන්නේ මම දැන් තනියෙන් තේරේ කල්යයි හැමදේ වෙනස් වෙයි අඩෝ නෑ ඕනේ නෑ කියමුකෝ මේ ඉතින් කොහොම හරි ඔය තමයි කියන්න ඕනේ ඉතින් කොහොම හරි මේ අපි ආවා ඉතින් අපි ආවා බං පිළිගනින් දැන් ඇවිල්ලා ඉන්න බං හරි කොහොම හරි මේ දිගට වීඩියෝ දානවා හරි ඉතින් ඔක තමයි කියන්න ඕනේ ඉතින් ඔක තමයි සීන් එක ඉතින් අය 아무තෙන් කියන්න දෙන්නේ නැහැ බං දැන් උඹට පුළුවන් දැන් බුදිය ගන්න පුළුවන් ගෙදර ගිහිල්ලා උලන්නේ නැහැ දැන් මචං චෝකලා නිදාගනි හරි ඉතින් ඔච්චර තමයි ඉතින් කියන්න තියෙන්නේ බං 아무තෙන් කියන්න දෙයක් නැහැ ඉතින් ඕක මට කියන්න ඕන උනේ කොහමද ඉතින් වෙනස කරත් එක්ක තමයි අච්චර ඉතින් ගොඩක් කරලා කොහම දැම්මේ ඉතින් කොහම හරි සෙට් එකත් එකතු වෙලා ඉන්න ඉතින් මේ වෙනස්කම් ගොඩක් එක්ක අපි ඉස්සරහට යමු ඉතින් මම WhatsApp group එකක් ගැන තාම හිතනවා තාම ඒක ගැන හරියට මට උත්තරයක් දෙන්න බෑ මේ group එකක් හදමු බලමු මම තාම ඒ ගැන හිතන ගමන් ඉන්නේ කොහම හරි ඉස්සරහට මේ ඩිවයිඩ් එක කරගෙන යමු shape එකේ ඉතින් ඔක තමයි scene එක ඉතින් අපි කොහම හරි සරක් ආවා ඉතින් කොහම හරි අපේ second channel subscribe කරගන්න පුළුවන් මොකද ඒක live වෙනවා ඉතින් මම ගොඩක් දල් කියන්න හිතාගෙන ආවට දැන් අමතකයි ඔක්කොම ටික හරිද මොකද මේ ස්ක්‍රිප්ට් හදාගෙන එහෙම ආවේ නැහැ ඇත්තම මොකද ඉතින් මේ හිටිච්ච දේ මම කියාගෙන ගියේ කොට ලොකු කාලයක් ගන්න බැරි හින්දා ඉතින් ඔක තමයි සීන් එක බං ඉතින් මේ මම දෙයක් කියන්න නැහැ ඉතින් ඔච්චරයි ඉතින් මේ අචන් අපි අතට ගිහින් එන්නම් ඉතින් ඔක යන්නේ මං ආවේ අපි තව අලුත් වීඩියෝ එකකින් හම්බෙමු මොඩ් එකක් ප්ලේ කරමු අපි වෙනස් වෙනට කරමු ඉතින් තව දවසක තව ලස්සන දවසක අපි ලස්සන වීඩියෝ සෙට් කරමු එහෙනම් කොල්ලෝ අදට ගිහින් එන්නම් ජයව බුදුසරණ යාදරේ මෙච්චරලා වීඩියෝ බලන කමෙන්ට් එකක් දාන්න යන්න හොදේ මේ බැලුවයි කියලා හරි මොකක් හරි ඉතින් පරණ කෙනෙක් ඉන්න channel එකේ අවුරුදු දැන් මේ දෙකක වගේ කාලෙක ඉඳන් ඉන්නවනම් ඒත් කමෙන්ට් එකක් දාගෙන අපි මේ දවස්වල හිටියයි කියලා එතකොට සතුටුයි තවත් සතුටුයි එතකොට කොහම හරි ආයසරක් කියනවා සෙකන්ඩ් channel එකේ කියන්නේ ෂෙන් එඩිට්ස් කියලා ෂෙන් කෝඩස් කියලා තියෙන්නේ මම මතකයි හරියට මේක කොහම හරි මම link එක බලලා description එකේ දාලා තියෙනවා mention කරලා තියෙනවා channel එක කීල් එක සෙට් වෙන්න එක subscribe කරලා තියාගන්න ඒක තමයි live වෙන්නේ ඒක වදන් ගහන්න ඒකේ live වෙන්නේ කැමතිකට මගේ මූණ බලන්න ආසයි කතා කරන්න ඕන එන්න පුළුවන් හරිද එහෙනම් අපි ගිහින් එන්නම් මචං හොඳේ තව තිරගෙන සෙට් වෙමු චර කියන්න ඕනේ ඉතින් අපි ගිහින් එන්න කට්ටිය ජය වේවා අදරේ bye bye